hi boys and girls. ඉතින් මොකද වෙන්නේ? ඕනේ අද SM ගෑවිලා තියෙනවා. අපේ channel එක වෙන දෙවන වීඩියෝ එකකින් අද ඔයගලන්ට ගෙනල්ලා තින්නේ ඔයගොල්ලෝ fire button එක කොහොමද yellow කරගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඔය පේන විදියට weapon පැත්තට ගිහලා master කියන තැන click කරගන්න ඕනේ. ඉතින් ඒ click කරගත්තාම ඔයගොල්ලෝ ඔන්න ඔය වගේ interface එකකට එයි. ඉතින් මම දැන්ට එක එවෝ ගන්න MP5 එක විතරයි එහෙම yellow වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට ඕන ගන්නයක් කරගන්න පුළුවන්. ඉතින් මගේ SM8 එක තමයි දැනට level වැඩිම ඊළඟට පෙන්නන එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේකේ මෙව්ව වැඩි කරගන්න, ඒ කියන්නේ ඔය point වැඩි කරගන්න කරන්න තියෙන්නේ battle royale වල BR වල CS වල clash squad වල ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ කෙලින්ම ඒ ඕගොල්ලෝ හොයන ගන්න එකෙන් ඕගොල්ලන්ට point වැඩි කරගන්න ඕන ගන්න එකෙන් විතරම kill දාන්න. ඉතින් lone wolf වල ඒ වැඩේ හරියන්නේ නැහැ. ඉතින් වීඩියෝ එක හොඳ නම් comment කරන්න, share කරන්න, like කරන්න, subscribe කරලා support එකක් දෙන්න කියලා කියනවා. ඉතින් ඒ වගේ තමයි ඔයගොල්ලන් මේක කරගන්න තියෙන්නේ. ඔයගොල්ලන් ෂුවර් නැත්නම් ඔයගොල්ලෝ බැටර් රෝල් එක ගිහලා ඔයගොල්ලෝ ගන්න එකෙන් කිල් දෙක තුනක් දාලා ලොබියට ඇවිල්ලා බලන්න පොයින්ට් ඇදිලා නැද්ද කියලා. ඉතින් මගේ ඊළඟට තියෙන ඒ කියන්නේ මම දැන් වැඩි කරගන්න හදන්නේ SM8. ඉතින් මම එකෙන් ගන්නවා. ඔයගොල්ලෝ ගාලා බලන්න. ඉතින් වැඩේ හරි ගියොත් නම් අනිවාර්යෙන් ෂෙයා කරලා සපෝට් එකක් ඕනේ බොයිස්. ඉතින් ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකට like 1000ක් ඇවිල්ලා views 2000ක් ආවොත් එහෙම වැඩිම කමෙන්ට් ඒ කියන්නේ like කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිම like තියෙන එකට ඔයගොල්ලන්ට දෙනවා week light එකක්. ඉතින් ඒ week light එක දිනා ගන්න ඕන නම් ඔයගොල්ලෝ ඒ මං කියන විදියට කමෙන්ට් එකක් දාලා ඒකට වැඩිම like ගන්න. ඉතින් ඊට පස්සේ share කරලා ඔයගොල්ලන් කට්ටියට කියන්න මගේ කමෙන්ට් එක like කරන්න කියලා. ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ කාෆ්ලෑන් මැච් වල ඕක ගැව්වට ඒ කියන්නේ ඒ ගන්නෙන් ගැව්වට මේ පොයින්ට් වැඩි වෙන්නේ නැහැ. ඒකින්ද මේ කාෆ්ලෑන් වල ගහන්න එපා. මම නම් කියන්නේ බැටර් රොයල් වල ගහන්න. අදට අපි ගිහින් එන්නම්. good bye.